නැසූ බණක් දැන් අසමු. යථාර්ථවාදී බුදුදහමේ සැබෑ අරුත පොදු ජනතාව අතර ප්‍රචලිත කිරීමේ පරමාර්ථයෙන් රත්නපුර අශෝක රෙකෝඩ් බා ආයතනය ඉදිරිපත් කරන කාලීන මధుර ධර්ම දේශනා මාලාවේ අංක 35. මාතෘකාව පින්කල නොහැකි කාල 8. දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද වැන්දිය මුල්ලේ විපස්සී තිස්ස හිමිපාණෝ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කයෝ අපායා ආරුප්පා සංඤං පච්ඡං තිමං පිච පංචේන්ද්‍රියානි වේකල්ලං මිච්ඡාදිට්ඨිච දාරුණා අපාතු භාවෝ බුද්ධංසී සද්ධම්මා මත දායිනෝ අට්ඨක්ඛනා අසමයා ඉතිතේ පකාසිතාති. පින්නතුනි, මේ බුද්ධ ආගමේ කරන සියලු ක්‍රියාකාරකම් පිළිබඳව සමස්තයක් හැටියට ගත්තාම ඒ හැම දෙයකම බැරිවන, දුර්වලවන, අභාග්‍යවන කාල 8ක් පිළිබඳව බුදුදහමේම සඳහන් වෙනවා, සටහන් වෙනවා. ඒ පින් නැති කාල 8 පිළිබඳව අප යමක් දැනගෙන ඒ අනුව අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නාර්ථයට යම්කිසි රුකුලක් දීමටයි මේ බණපටියෙන් මා ඔබ වෙත ඉදිරිපත් කරන කාරණා අඩංගු වන්නේ. විශේෂයෙන්ම පිනක වටිනාකම සම්පත් ඇතත් අදහස් සිතුවිලි නැති බව මේ කාල සීමාවට බලපාන විශේෂ සිදුවීම. පිනක් පිළිබඳ වටිනාකමක් නොදැනීම. ඒ වගේම සම්පත් තියෙනවා, ද්‍රව්‍ය ධනය තියෙනවා. හැබැයි අදහස් නැහැ, සිතුවිලි නැහැ. ඒ ගැන කල්පනාවකුත් නැහැ. දැන් මේ කියන භයානක තත්වයක් බෞද්ධ ජනතාවට උදාවන අවස්ථා හැටියට සැලකුවොත් නරක, තිරිසන්, പ്രേත යන අපාය තුනෙහි උප්පත්තිය මේක එක අවස්ථාවක්. අරූප අසඥ ලෝකයක උපත, ඊතා පිටිසර ප්‍රත්‍යන්ත ප්‍රදේශයක සිටීම, අත්පා ඇස්කන් නාසා දිවකය පසිඳුරන්ගේ විකල බව, දරුණු මිත්‍යා දෘෂ්ටිය, මෙන්ම අබුද්ධෝත්පාද කාලය කියන මෙන්න මේ කාල 8 තමයි පිනක්, දහමක්, විමුක්තියක්, ස්වර්ගයක්, නිවනක්, බෞද්ධකමක් නැතිවන කාලය. ඇත්තෙන්ම හරීම පාපී කාල සීමාවල්, පාපී අවස්ථාවල් හැටියටයි මේවා සටහන් වෙන්නේ. සතරම් පින්නතුනි, ඔබ අද මේ ඉපදිලා ඉන්න වකවානුව බුද්ධෝත්පාද කාලයක්. ඔබ මොන පිනකින් හෝ කිසිම අංග විකලත්වයක් නැති දුවෙක් පුතෙක් වුණා.
ඒ වාගේම ඊටාම ශ්‍රේෂ්ඨම ලෝකයේම උතුම් දර්ශනය වූ බුද්ධ ආගම වැළඳිච්ච පෞලක ඔබ පෞල්කාරයෙක් වුණා. රත්තරන් බුදුදහමට නතු වෙච්ච අම්මා කෙනෙක්, බුදුදහමට අනුරූප වූ තාත්තා කෙනෙක්, බුදුදහමට සම්බන්ධිත හොඳ පන්සලක් තියෙන කෙනෙක්. ඒ වාගේම નિયમિત අංගෝපාංගයන්ගෙන් සමලංකృత ඉන්ද්‍රියන් සියල්ලක්ම කිසිම භේදයක් කිසිම විකලත්වයක් නැතුව ඔබ ලබා තිබෙනවා. ඒක ඊටාම වටිනාම සුන්දරවත්වම ලෝකේ ඔබ හරිම වටිනා දෙයක් ලැබේ. මොකද්ද? මේ ඔබ අද ලබා තිබෙන මනුස්ස ජීවිතය. දැන් ඔබ හිතන්න ඕන අර මං කලින් මතක් කළා වූ කාරණා 8 පිළිබඳව හිතලා ඔබ මොන තරම්නම් පැහැදිලි වශයෙන්ම වාසනාවන්ත කෙනෙක් වුණාද කියන එක. දැන් මේ පින්වතුන් ඔක්කොම හිතන්න ඕන අපාද ජීවත් වෙන්නේ අවුරුදු 2549 වෙනි බුද්ධ වර්ෂයෙන්. කීයද? 49 වෙනි බුද්ධ වර්ෂයෙන්. එතකොට ගිහි පැවිදි වූ අප සෑම දෙනාම ඊටාම පැහැදිලි වෙච්ච ලස්සන රූ සටහනක්, හොඳ දෙමාපිය පරපුරක්, ඒ වාගේම හොඳ ප්‍රදේශයක්, ඒ වාගේම හොඳට බණ දහම් තියෙන කාලයක්, ඒ වාගේම හොඳට බණ අහන්න පුළුවන් කාලයක්, ශරීර වශයෙන් බැලුවත් කිසිම අංගෝපාංගයන් අඩුවක් පාඩුවක් නැතුව අපි ලැබලා තියෙනවා. හොඳම පුණ්‍ය කාලයක බොහොම හොඳට පින්දහම් කරගෙනම ලබාපු මනුස්ස ජීවිතයක් හැටියටයි මේ ජීවිතය අපට අද තීරණය කරන්න වෙලා තියෙන්නේ. දැන් පින්වතුනි ක්ෂණ සම්පත්තිය කියන හැටියට මේ සියලු බාධකයන්ගෙන් විනිර්මුක්ත පින් කිරීමේ, ගුණවත් වීමේ, දැහැමි වීමේ ඉඩකඩ නුවණ, සිතුම් පැතුම් ඇති හොඳට අවස්ථා නැනවත්, ඒ වාගේම ආත්මය මේ ලබා ඇති මිනිසත් භාවයයි මෙහි සියලු අවස්ථාවන් පිරී ඇති. මේ සියලුම අවස්ථාවන් පිරී ඇති ක්ෂණ සම්පත්තිය හැටියට මේ සියලු බාධකයන්ගෙන් විනිර්මුක්ත අවස්ථාවකයි ඔබත් මාත් අද ජීවත් වෙන්නේ. එක අතකින් බලන්න දැන් මේ මාතෘකාව ඔස්සේ අපි ටිකක් සිත මෙහෙවන්න ඕන. විශේෂයෙන්ම අද මේ ලංකාවේ විතරක් ඇස්, කන්, නාසාදී විකල උන් මොන තරම් ගහන වෙච්ච ස්ථාන ආයතන තියෙනවද කියලා බලන්න. අන්දගොළු බිහිර නිවාස තියෙනවා නේද මේ ලංකාවේ? එතකොට අන්දගොළු බිහිර නිවාස වලට ඔබට යන්න උන්නේ නැහනේ. ඔබට යන්න උන්නේ. ඔබ ඒ ආයතනයකට යන්න හේතුවක් උන්නේ. ඔබට ලස්සන ඇස් දෙක හම්බුණා. එතකොට ඔබට නියම ආරෝහ පරිණාහ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උසේ හැටියට මහති හැටියට උස. ඒක තමයි ආරෝහ පරිණාහ සම්පත්තිය කියන්නේ. දැන් මේ ආරෝහ පරිණාහ සම්පත්තිය ඔබට ලැබිලානේ. එතකොට ඔබට ඇස් පෙනීමක් තියෙනවා. කන් ඇහිීමක් තියෙනවා. නාසයට નિયમિત ගඳ සුවඳ ආග්‍රහණය ලැබෙනවා. දිවට රස තිත්ත හොඳින් දැනෙනවා. ශරීරයට ස්පර්ශ ලැබෙනවා. දැන් මේ එකකවත් අඩුවක් පාඩුවක් නැතුව ඔබ ඉපදිලා තියෙනවා. එතකොට ඔබ ඊළඟට ගෞතම බුද්ධ ශාසනය පැහැදිලිවම පවතින කාලයක ගෞතම බුද්ධ ශාසනය පැහැදිලිවම පවතින කාලයක දැන් එකක් තියෙනවා. අපේ මේ සමහර අය කියනවා බුදුරජාණන් වහන්සේ දැන් ජීවමාන නැත. බුදුහාමුදුරුවෝ ජීවමාන නැත. ඒත් සර්ව බලධාරී දෙවියන්ද ජීවමානව ඇත. ඉතින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ජීවමානව ඇත. මීට අවුරුදු 2549කට උඩදී සනරාමර ලෝක ශිවංකර අමාමෑණී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ ලෝකේ පහළ වුණා ඇත්ත, බණ දේශනා කළත් ඇත්ත,
ඒ වුණත් උන්වහන්සේ එදා මල්ලවරත් දරුවන්ගේ සල්ලි වෙනේදී පිරිනුවම් පෑවා. උන්වහන්සේ ඉවරයි, එතනින් ඉවරයි කියලා සමහර දෙනෙක් මේ ආගමට බුදුදහමට අදාළ නැති බොහෝ දෙනෙක් කියනවා. ඒක බුදුදහමටත් නැති අන්‍ය ආගමටත් නැති මේ අතරමැදියේ ඉන්නවා නිකන් අන්තර්භවයේ ඇවිදින පෙරේතයෝ වගේ. අන්න එහෙම වුණොත් කියනවා. මං ආන්නේ මේකයි. දැන් ඔය පෞගිය කාලේ සුනාමියක් ආවනේ. ඔය සුනාමිය ආපු වෙලාවේ ඉතින් ජීවමානව ඉන්න ඔක්කොමට වැඩ තිබ්බ වෙලාවනේ. ජීවමානව ඉන්න අය ඔක්කොමට වැඩ තිබ්බ වෙලාව. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවනේ. බුදුහාමුදුරුවෝ නැහැ කියනවනේ. එතකොට පණ පිටින් ජීවමානව ඉන්නවා කියන එක්කෙනාට කොච්චර කෑ ගැහුවද මිනිස්සු. අනේ දෙවියනේ අපිව බේර ගන්න කියලා කොච්චර කෑ ගැහුවද. දෙයියෝ කෑ ගැහුවේ කොහේ ඉඳන්ද? දෙයියෝ දේවාලේ පිටින්ම මහා සාගරේ මැද ඉඳන්ගෙන යකෝ මම මහා සාගරේ මාවත් ගහගෙන ගිහිල්ලා මේ ආත්තේ. එතකොට මුලතිව් ඉඳලා මොරටුවට එනතෙක් මේ කිසිම තැනක බුදු පිළිමයකට විනාශයක් වෙලා තිබුණාද? බුදු පිළිමේ කිසිම විනාශයක් නැහැ. ලෞතුරා බුදුහාමුදුරෝ ඒ මුලතිව් ඉඳලාම තිබ්බ සෑම ස්ථානයකම ලෞතුරා බුදුහාමුදුරෝ ජීවමානව ඉන්න වගේම ඒ පිළිම ආමුතුවෙන් යකඩ වලින් හැදුවෙත් නැහැ, වාණෙන් හැදුවෙත් නැහැ, කිසි දෙයක් නැහැ. මේ මැටි පිළිම ඒ එක පිළිමයකදු කිසිම විභජනයක් නැතුව කැඩිල්ලක් බෙදිල්ලක් නැතුව තිබ්බනම් එතකොට දෙවිවරු දේවාල පිටින් මහසાગරයේ මැදනම් එතකොට පණ පිටින් ජීවමානව කෙනෙක් ජීවමානව සිටියානම් එයාට නවත්ත ගන්න පුළුවන්. ඉතින් එයානේ මේ ඔක්කොම ඇති කරලා තියෙන්නේ. මූද ඇති කරෙත් එයානම් ඔක්කොම ඇති කරෙත් එයානම් සුනාමියක් එනකොට සාහිත්‍යාව ඉස්සරින් දැනෙන්න ඕන පාලකයාටනේ. පාලකයාට දැනිලා පාලකයා නිකන්වත් සාහිත්‍යාව දෙන්න ඕන් සුනාමි එනවා මම ඇති කරගත්තු මිනිස්සුන්ට ඔක්කොමට අයින් වෙන්න කියාපියෝ මොකක්වත් නැහැ. එතකොට ජීවමානව හිතියේ කවුද කියන එක අද ලෝකයට පැහැදිලි. මොකද සෑම ස්ථානයකම කිසිම බුදු පිළිමයකට කිසිම හිංසාවක් නැහැ. ඉතින් ඒකෙන් පේනවා පැහැදිලිවම ජීවමානව ඉන්නේ බුදුහාමුදුරුවෝ බව. කෙසේ වෙතත් ඔබ තේරුම් ගන්න ඕන එක කාරණාවක් තියෙනවා. ඒ කාරණේ තමයි අපට සැබවින්ම උවමනා කරන දර්ශනය ලැබිලා ඉවරයි. අපට සැබවින්ම උවමනා කරන ශාස්ත්‍රඥ වහන්සේ ලැබිලත් ඉවරයි. මේව නෙවෙයි තව අවුරුදු 1000 ගාණක් තව අවුරුදු 2500ක් ගියත් මේ බුදුදහම නම් කෙනෙකුට වටහන්න බෑ. හේතුව බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය චින්තනය මේක මේ එක එක්කෙනාගේ පොත්පත් වලින් උපුටා දක්වපු කරුණු එක තැන්පත් කරගත්තු දෙයක්වත් වෙන දෙවියෙක් බ්‍රහ්මේ භූතෙක් යකේ පිසාචෙක්ගෙන් ගත්තු දෙයක්වත් නෙවෙයි. ස්වයංභුඥාණයෙන් අවබෝධ කරගත්තා වූ දර්ශනය තමයි බුදුදහම කියන්නේ. දැන් බුදුදහමෙන් කෑලි කෑලි කඩාගෙන අනිත් අය දර්ශන හදාගත්තායි කියන එක ඒක ලෝකේ දැන් ඇත්තක් වෙලා තියෙනවා. බුදුදහමෙන්ම පෙන්නපු කාරණා ටික එකතු කරලා මේ අපේ එක්කෙනා දේශනා කරපු ඒවා කියලා ගන්නවා කියන එක අද පැහැදිලි වෙලා ඉවරයි. බුදුහාමුදුරන්ට නම් ලෝකේ කාටවත් බෑ. උන්වහන්සේ මේ සස්සතිය ගත කරන්න යනකොට රුවන් සක්මන කියලා උන්වහන්සේ වගේම බුදුහාමුදුරනමක් උන්වහන්සේට මවා ගන්න සිද්ධ වුණා. මොකද බුදුහාමුදුරන්ට සමීපාර්ථයෙන්ම සිටින්න කෙනෙක් ලෝකේ නැතුව ගියා. මේ නිසා උන්වහන්සේ අර පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං චනින් මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං. ඉතින් මෙතෙන්දි මේ අර එකසේ උන්වහන්සේ එක්ම රූප දෙකක් වී ගමන් කරන බවට පත් කරගත්තත් මවා ගන්න බුදු කෙනෙක්. ඒ නිසා බුදුවරයන් වහන්සේ ළඟට කවදාකවත් සමීපවන සමීපාර්ථයෙන්ම එහෙම නැත්නම් ඒක කාලීන වෙච්ච කෙනෙක් නැහැ. ඉතින් උන්වහන්සේ බුදු බව ලබාලා ඉවරලා අවසානයේ උන්වහන්සේගම ගුරුවරයා බවට පත් කරගන්න කවුද කියලා හොයාගෙන යනකොටත් ලෝකේ කවුරුවත් නැහැ. එමනම් ඔය සර්ව බලධාරී දෙයියෙක් හිටියානම් බුදුහාමුදුරන්ටත් ඉහළ එක්කෙනෙක් උන්වහන්සේට තිබුණාද උඩ ඉන්න එක්කෙනාට කියන්න මගේ ලොක්කා වෙන්න කියලා. ඒ එහෙම කිව්වේ නෑනේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මට මං වගේ තවත් බුදු කෙනෙක් විය යුතුයි. ඒ බුදු කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් මේ එක එක්කෙනා නිර්මාණය කරගත්තට කරන් දෙයක් නැහැ. ලෞතුරා බුදුහාමුදුරුවෝ අන්තිමට තමන් වහන්සේගේ ගුරු තනතුර ලබා දුන්නේ තමන් වහන්සේම අවබෝධ කරගත්තා වූ ධර්මයේ විතරයි. මානෙනි මගේ ධර්මය මගේ ගුරුවරයා. අන්න බලන්න පුදුමාකාර දැන් මෙහෙම ධර්මයක් දර්ශනයක් නැහැනේ. අනිත් ආගම් තුල තියෙන්නේ දර්ශනේ දෙයියමයි
කියන්නේ දෙයමයි අප